ඔව් ඔබ ඒ ඇසුවේ හටන් ගීතයක්. සතුරන් සමග කරන යුද්ධවලදී හටන ගැන ජයග්‍රහණ ගැන යුද ශක්තිය ගැන වර්ණනා කළා තමයි මේ ගීතේ වර්ග ලියවිලා තියෙන්නේ. ඔව් සඳරු මේ ගීත අහනකොට අපිට වීරත්වය පිළිබඳ හැඟීමක් ඇති වෙනවා. ඒ වගේම සඳරු දන්නවද මේ හටන් කවි ලංකාවේ ප්‍රචලිත වෙලා තියෙන්නේ පරිණී කියලා කියන ද්‍රවිඩ කාව්‍යවල ආభాසයනේ. ඔව් වෙනුයි දන්නවද? ලංකාවේ මහනුවරගේ පළමු හටන් කාව්‍ය මොකක්ද කියලා? අලගිය වන්න මුකවිතුමන් ලියපු කොන්ස්ටන්ටිනු හටන තමයි ලංකාවේ මහනුවරගේ පළමු හටන් කාව්‍ය. ඒ වගේම සඳරු මම අහලා තියෙනවා මහ හටන, පරංගි හටන, දුම්විල හටන, වඩුග හටන වගේ හටන් කාව්‍ය වලින් රජතුමාගේ ඉන්දසෙබළුන්ගේ නිපුණත්වය වර්ණනා කළා කියලා. ඔව් වෙනුයි මේ හටන් කාව්‍යවල භාෂාව ගත්තාම ටිකක් විතර සංකීර්ණ භාෂාවක් භාවිතා කරලා තියෙන බව පේනවා. මතකද ටීචර් අපිට ඉගෙනුවා දකුණු ඉන්දියානු බලපෑම ගැන. අන්න ඒ නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ. ඔව් සඳරු මේ ගීතවල ටිකක් වේගයත් වැඩි. සමූහ ගානයකට ගැළපෙන විදිහට තමයි තනුව නිර්මාණය කරලා තියෙන්නේ. සඳරු අපි තවත් ගීතයක් අහමු අපේ යාළුවන්ට කියලා. ඔව් වෙනුයි එහෙනම් අපේ යාළුවනේ අපි නැවතත් ගීතයක් ගයමු.